ඉන්දියාවේ තෙලන්කානා ප්‍රාන්තයේ පිහිටි ඖෂධ කම්හලක සිදු පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. දිස්ත්‍රික් පොලිස් අධිකාරී අඟහරුවාදා ඖෂධ කම්හලේ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව තහවුරු කළා. සුන්බුන් ඉවත් කිරීමේදී සිරුරු කිහිපයක් හමු වී තිබෙනවා. සිරුරු 31ක් සුන්බුන් වලින් පිටතට ගෙන ඇති අතර තිදෙනෙකු රෝහලේදී ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගියා. මුදා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර තවමත් සිදුවෙමින් පවතින බවයි පැවසෙන්නේ. තෙලන්කානා ප්‍රධාන අමාත්‍ය රෙඩ්ඩි සිය කැබිනට් මණ්ඩල සමාජිකයන් කිහිප දෙනෙකු සමග පිපිරීම සිදු ස්ථානයට ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය සී දමෝදර් ඔහුගේ සංචාරය තහවුරු කළ අතර අවශ්‍ය සියලු සම්පත් රාජ්‍ය වේදිකෙන් යොදවා ඇති බවයි පැවසෙන්නේ. මේ ඉතා අවාසනාවන්ත සිදුවීමක්. අපගේ අමාත්‍යරුන් ඊයේ කළමනාකාරීත්වය සමග කතා කළා. රාජ්‍ය නිලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම සමග සම්බන්ධීකරණය කළා. ඔහු පැවසුවේ මේගේ බොහෝ දෙනා බිහාර්, ඔඩිෂා, මධ්‍ය ප්‍රදේශ සහ ආන්ධ්‍ර ප්‍රදේශ යන අසල්වැසි ප්‍රාන්තවලින් බව තහවුරු කරමිනුයි. ප්‍රධාන අමාත්‍යවරයාට අනුව සිද්ධිය වන අවස්ථාවේ 143 දෙනෙකු කම්හල තුල සිට තිබෙනවා. ඔහු මියගිය අයගේ පවුල් සඳහා රුපියල් කෝටි 1ක වන්දියක්, බරපතල තුවාල ලැබුවන් සඳහා රුපියල් ලක්ෂ 10ක් සහ සුළු තුවාල ලැබුවන් සඳහා රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක්ද නිවේදනය කර තිබෙනවා. කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය සහ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.